වෙලාදී අබිලි. හායි අබිලි. අපි දැන් කොහෙද මේ වෙත් ඉන්නේ? සෙලොන් රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. සෙලොන් රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ විදිහට කන්න අම්මයි තාත්තයි තියෙනවා. මෙයාත් ඉන්නවා. ඉතින් අපි සෙට් වුණා. කට්ටිය එකට සෙට් වෙලා ඉන්නේ කන්න. කෑමක් තියෙන්නේ. ශ්‍රී ලංකාවේ කෑම කන්න තමයි අපි ශ්‍රී ලංකාව. yes. ඉතින් අපි දැන් ඕඩර් කරා මික්ස් රයිස් ෆුල් එකකුයි ඊට පස්සේ බීෆ් ඩෙවිල් එකයි ඕඩර් කරා අපි 4 දෙනාටම. බලමු ඉතින් මේ රෙස්ටෝරන්ට් එකෙන් කලින් අපි කාලා නැහැ. බලමු. ඒ වගේ මේ රෙස්ටෝරන්ට් එක ගොඩක් ලස්සනයි ඇත්තටම. මාරම ලුක් එකක් තියෙන ලස්සනට හදලා තියෙනවා. ඉතින් ඉන්නත් ආසයි දෙනවා මෙතන නම්. ගොඩක් ලස්සන රෙස්ටෝරන්ට් එකක තමයි දැන් ඉන්නේ. කාරක පැත්තකින් තියන්න ඉස්සලා. එහෙම නෑ චීලි පේස්ට් එක. නෑ. මේ ගොඩ කාලෙකින් පළෝඩ එකක් දීවිය. අවුරු ගානකින්. අයිස්ක්‍රීම් පන්නක් දාලා තියෙනවා. ක්‍රීම් එකක් මම හැන්දි දීක පල්ල රහ තියෙනවා. ඔව්. මේ වලේ කාරක ලොක් ලොක්ක කරින්න අනේ අවුවා ඉන්නේ චෙක් කරන්න. අම්මගේ චෙක් කරනවා ප්‍රයිවට් හොස්පිටල් එකකට පිච්චරා. ඇත්තට මම ලංකාවේදී මෙහෙම අවුවේ ගිහින්ම නැහැ. කුඩේ හෙලගෙනම ගිහින් තියෙනවා. මෙහාම තමයි මේ අවුවේ බහැලා යන්නේ මේ විදිහට. මේ හරිය ගොඩක් ලස්සනයිනේ තාත්තේ. මම බහින්නද? මම බහැලා ඉන්නවා මෙතන. ඔයාම ගන්නවා ඔයා. ඇත්තට මොනවද ගන්න කියන්නේ? ගම්මුද මොන හරි. කියන දේක් ගන්න. මට මේ කම්බඩු ගන්න තියෙනවා. ගම් යා. shopping mall වල මට නම් ඉතින් ආසම දන්න තමයි මෙතන එක විදිහේ කාර්ස් තියෙනවා. මම කලින් ආසයි ලක්ෂරි කාර්ස් වලට. පෝෂ් එකක් දැක්කම ඉතින් දවසම සුබයි මට.
දැන් හස්බන්ඩ්ට වැඩට දාන්න සපත්තු දෙකක් බලන්න ඕනේ. කළු පාට සපත්තු දෙකක්. ගොඩක් සපත්තු තියෙන ඇත්තටම හොයාගන්න බෑ. මොන වගේවද ගන්න කියලා හිතාගන්න බෑ. ඔයාලා දැක්කත් නැහැ. අහොල්ලකුයි මේ දවස්ම. ඉතින් මේ වගේ සයිස් ඇතිනේ. ගන්න එකක් බලලා. ada gua ya එනන මේත් දාපුවම කියන්න බෑ. oh nih ඒ දෙක නම් කැතයි හැබැයි. ඒ දෙක අවුල්. ini salah tuh nih harus udah apa hari ini kayak kiki ඉතින් hirai dong ඔය තියෙන 44 එකක් ගන්න බලන්න. oh kita ඒක සහල්ලුද? oh lama එන එක ගන්න. iya කීයක් panas කැමති එකක් තියෙනවා ගන්න. අනේ ඕනේ නෑනේ. ගන්නකො. කො බලන්න අම්ම ගත්තේ. ෂා ලස්සනයි කොට. ini kau deh අවුල්. nggak ada jangan kamu nih බලමු දාන්න. ඒක තුද එහෙම ඒක තුද නේ අර කලින් එක හොඳයි වන්න කියන්නේ ඕක තමයි සෙට් එක එන මේක. හේ මොනිටර් එකක් ගන්න මොනිටර් ඔයා කියන්නේ මේක හොඳයි කියලාද? ඔව් ඉතින් දැන් මොනිටර් එකක් ඉතින් ඔය ගන්නට ගන්නවා නම් ඉතින් ඔය එකක් ගන්න. අර ඒක තව එකක් තියෙනවා නේ. 800යි නම් තමයි උනාට ඉතින් ඉඩ තියෙන්නත් එපා ගෙදර. මේක කොහොම හරි දාගන්න ඕන මොකද දාගන්න. මේකත් මරු. නේ? ඒකත් හැබැයි තමයි. ඒ සෙට් එක හොඳයි. ඒක හොඳ අරකද හොඳ. මේ බයි 85 එකක් මේක හොඳයි නේ. දැන් මේකේ එක තරම් කලර්ස් නැහැ උනාට මේ 85ක්. අඟල් 85 නේ. ඒක මරු. What do you say? මොකද කියන්නේ? හොඳයි. දැන් මන්නේ. මාර ආසයි මේ වගේ කුටි. ගම්. මුසිනේ වඩ. මම මෙතන සෙට් එකක් තිබ්බා. හරිද? ආවෙස් මේ Twitch එකේ මේවා තියෙනවා නේ. ස්ට්‍රීමින් කරනවා තියෙනවා මේ. controllers. අපිට තුනක් තියෙනවා. තව එකක් ගමු. දැන් පොඩ්ඩක් ඉන්න බලමු. තව ඇති එහා පැත්තට. ආර්තින මොනිටර්ස් තියෙනවා. වැඩ බලන්න. වැඩ. එන්න ළමයි මේකක් තියෙනවා ගොඩාක්. ඉතින් වල ගන්නවනේ මේ බ්‍රෑන්ඩ් එක මොකක්ද? මේ බ්‍රෑන්ඩ් එකේ ඒවා තමයි තියෙන්නේ. මට ගන්න දේවල් ටිකක් තියෙනවා. මට ගන්න ඕනේ highlight එකයි. ඒ කියන්නේ highlight කියන්නේ මේ අපි highlight කරන්නේ. ඒක ගන්න ඕන. තව concealer එකක් ගන්න ඕන. ඔන්න ඒ දෙක මට ගන්න ඕනි. පොඩ්ඩක් බලමු. හොඳයි නේ. හොඳයි නේ. මේක හරියනවා නේ. මේක හරියට පෙන්වනවා නම් හරි නේද? ඔව්. ඒක යුරෝ 10ක් වගේ වෙන්නේ. මෙන්න මේක නම් හොඳයි වගේ.
මගේ පාටට පොඩ්ඩක් මැච් වෙනවා වගේ. ඒකත් හොඳයි නේ. ලයින දෙකේ මේ ඇඳගත්තා අතනදී. හොඳයි. ඉතින් ලස්සන රතු පාටට. දැන් කොහමද? දිලිසි මේනේ මේකින්. අයිනවද නේද? සන්ග්ලාස් දෙක උත් ගන්න ඕනේ ඔය. සන්ග්ලාස් දෙක බලන්නත්. මේ රාතන ඒකත් හොඳයි. අතෑම බාවට ලොකුය බාන්න ඕන වැඩි නැත්තම්. මගේ අර මූණත් පොඩ්ඩක් ඉතින් ලොකුනේ මේ පැත්ත. අන්න ඒක. ඒකෙන්ද මං හිතන්නේ පොඩ්ඩක් මම වගේම රවුම් එකක් ගත්තා නේද? මම වගේම රවුමක් ගත්තා නේද? හරි. දාලා බලන්න ඕනේ බලන්න බාන්න. නැත්නම් ඔළුව පොඩි වැඩි. පළවෙනි පාට තමයි ඉතාලියේ අයිස් කෝපි එකක් පොදුන. රහයි පාරු ඇත්තම නෑ. ඊළඟට අපි ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා මම ලයිව් එකක් යනවා. දැන් ඒ කියන්නේ මේ බඩු ගන්න යනවද? ඔව් යනවා යට. අපි මේ සුපර් මාකට් එකට යනවානේ. හරි හරි. හරිද පැත්ත? හරි හරි හරි. ඔය පැත්තට තමයි යන්න ඕනේ මම. හරි. එක්සිට් එක. කෙලින්මනේ කෙලින්ම. Away. Hey. මම යන්නේ දැන් මට ඕන කරන බඩු ටිකක් ගන්න. රෝමන්ලා ඒ කට්ටිය එන්නේ නැහැ කියලා කිව්වා. ඒගොල්ලන්ට වෙන බඩු වර්ගයක් තියෙනවා ගන්න. ඒගොල්ලෝ එළවලු වගේ දේවල් ගන්න. මම ඉතින් මට ඕන කරන බියුටි ප්‍රොඩක්ට් ටිකක් ගන්න තමයි දැන් හදන්නේ. මේ තියෙන මට ඕන කරන බඩු ටිකක් තමයි. මම මෙන්න මේ වගේ දැන් දෙකක් විතර ගන්නවා. මේකයි ටිකක් ලුක් එකකුත් ගත්තනම් හොඳයි කියලා හිතනවා. නෑනේ ලුක් එක හරියන්නේ නැහැ. මේකෙන්ම දෙකක් ගත්තනම් හරි. ඉතින් ඔව් මෙන්න මේ දෙක මම ගත්තා. මෙතන වෙනම සෙක්ෂන් එකක් තමයි තියෙන්නේ. මෙතන ක්‍රීම්ස් වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. සමහරට මෙතන ඇති.
මේ තියෙන ෆේස් මාස්ක් මම සාමාන්‍යයෙන් මෙන්න මේ ෆේස් මාස්ක් එක ගන්නවා. ඒ හින්දා මම මේක දැනුත් ගන්නවා. මේක ගන්නවා. එතකොට මම සාමාන්‍යයෙන් සතියට එකක් දාන හින්දා මේක මට දැනට ඇති. එතකොට ඉතින් මෙතන වෙනම මේකක් සෙක්ෂන් එකක් තියෙනවා වලට තේරෙන්නේ නැති. මට මේ මේකප් දැක්කේ නම් සේරම ටික අරන් යන්න හිතෙනවා. ඉතින් අර ඈතට යනකම්ම තියෙනවා මේකප් විතරමයි තියෙන්නේ. සාමාන්‍ය මේකප් වල ගණන් නම් පොඩ්ඩක් වැඩි. මෙතනින් මේකප් වලින් මට ගන්න මේ තියෙන්නේ. මං ඇත්තටම හිතුවේ නෑ ඒක මෙතන ඇති කියලා. ළමයි මේක සාමාන්‍ය මේකප් දාන්න කලින් ගන්න උනට දැන් මේක මං ගන්නවා. මේක ගෑවම ගොඩක් ග්ලෝ වෙලා තියෙනවා මූණ. ඒක ගොඩක් හොඳයි. මම මේක ඇමazon එකේ ගන්න බැලුවා. ඒක මං කාට් එකට දාන්න තිබ්බා. ඊට පස්සේ ආයෙ මේක ඒ කියන්නේ ඉවර වෙලා කියලා තිබ්බා ඉවර වෙලා. ඉතින් මං හිතුවේ නෑ ඇත්තටම මෙතන මේක ඇති කියලා. හැබැයි ඒ මං ගන්න කියප එක මීට වඩා පොඩ්ඩක් ලොකු එකක්. මට ආයෙ ගන්න දෙයකට තියෙන්නේ අයි ෂැඩෝ තමයි. ඒත් මෙතන මට ඕන විදිහ අයි ෂැඩෝ පැලට් එකක් නෑ. ඒ හින්දා ඉතින් ගන්න වෙන්නේ නෑ. ඉතින් වල මට ලිප්ස්ටික් එකක් ගන්න ඕන. ලිප්ස්ටික් එකක් නෙමෙයි නිකන් ග්ලොස් එකක් වගේ මොකක් හරි හොඳ ග්ලොස් එකක්. මට හිතාගන්න මොකද්ද ගන්න කියලා. ඒ වගේ මට තව මේ සෙටිං ස්ප්‍රේ එකකුත් ගන්න ඕනේ. ඒත් ඒකක් නම් මං නාද ගන්නෙ නෑ. මේ තියෙන මම පාවිච්චි කරන ස්ක්‍රබ් එක ඒකම නිකන් ක්ලෙන්ස් එක වගේ එකක් තියෙනවා ඕන. ඒත් මට මේ ස්ක්‍රබ් එක හොඳයි. ඒ හින්දා මම ඒක විතරයි පාවිච්චි කරන්නේ. හැබැයි මට ගන්න තියෙනවා තව බොඩි බටර් එකකුයි බොඩි ස්ක්‍රබ් එකකුයි. බොඩි බටරේ බොඩි ස්ක්‍රබ් ගොඩක් තියෙනවා. මොකද්ද ගන්න කියලා ඇත්තටම හිතාගන්න බෑ. යා කොහෙද මෙහි? පොඩ්ඩක් වයිපරේ කොහෙද කියලා බලන්න යන්න. මම මේ ටික ආතේ ගෙනියන්න බැරුව මේ අහන්නකො මට එන ප්‍රශ්නයක් තියෙනවා. මම මේක ආයේ තිබ්බා. මෙන්න මේක හරියට මේකේ තියෙන්නේ lip scrub කියලා. මේක ස්ක්‍රබ් එකක් වෙන්න බෑනේ. ඒ කියන්නේ මේක මේ ලිප්ස්ටික් වගේ දේවල් ගන්න කලින් ගන්න එකක්ද ප්‍රයිම් එකක්ද? මම එහෙම එකක් කියලා තමයි හිතුවේ. මම ඒක ගත්තා ආයේ තිබ්බයි ස්ක්‍රබ් කියලා තියෙන හින්දා. පොඩ්ඩක් කියන්න. එහෙම එකක්ද? ඒක කියන්න බෑ. මේක ගහලා නෑ මොකද? මේක ගහලා කියන්නේ ඉතින් අනේ මේ මේකක් තියෙන තැන එහෙම එකක් තියනවද? මාර වැඩි. ChatGPT වහනවා. දුමාරේ උත්තර දෙන්න. ඕනේ අනේ ඒක ඕනේ. මේ මෙහෙම කරමු. එන්න මේ වගේවත් හොඳයි. ඒත් මට ලිප් වලටම ගන්න එකක් ගන්න ඕනේ. හින්දා අවශ්‍ය නැහැනේ. අර ටික විතරක් ඇති. ග්ලෝ එක ගත්තා. එයාට යන්න ඇරලා තව මොන හරි අරන් යන්න ඕන. නිකන් යන්න බෑ තව මොන හරි ගන්න ඕනේ වගේ. මේ පොඩි මොන හරි දෙයක් ගන්න ඕනේ මට නිකන් යන්න බෑ වගේ එකක් දැනෙනවා. මම මෙතන ඇත්තටම කාලේ කෑව හොඳටම වැඩි. ඒ හින්දා දැන් වැඩි වෙලාවක් තව ඉන්න බෑ. මම මෙන්න මේක අරගෙන ටක් ගාලා මාරු වෙනවා. ඇදට ඇති ආය આવොත් තමයි ඉතින් ආය මොන හරි ගන්නේ.
මෙතනින් අද vlog එක ඉවරයි. දැන් ඉතින් බඩුත් අරගෙන අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ආයමත් vlog එකක් අරගෙන ඔයාලට එනකල් පරිස්සමෙන් ඉන්න. හැමෝටම ආදරෙයි. bye